හයි කොහොමද ඉතින්? අපි යනවා සුෂි කන්න. බලන්න මේ සුෂි රෙස්ටුරන්ට් එක ඔයාලා දන්නවද කියලා? මේක තමයි හම සුෂික. ඉතින් මුලින්ම සුෂි රෙස්ටුරන්ට් එකට ගියාම අපි කරන්නේ ටේබල් එක රිසර්ව් කරගන්න ඕනේ. ඉතින් අපි දෙන්නෙක් හිටපු හින්දා අපි කවුන්ටර් එක ගන්න මේ ටේබල් එකක් තමයි රිසර්ව් කරේ. ඉතින් ටේබල් එක රිසර්ව් කරාට පස්සේ මේකෙන් එන ටේබල් එකේ නම්බර් එක හොයාගෙන අපිට යන්න තියෙන්නේ. ඉතින් අපේ ටේබල් එකට ගියාම එතන තියෙන ටැබ් එකෙන් අපි කැමති සුෂි වර්ග ඕඩර් කරන්න පුළුවන්. මේකෙදී සුෂි අපි කැමති ටෙම්පුරාද නැත්නම් මෙගුරෝ සැමන් වගේ සුෂි වර්ග ගොඩක් ಜಾති තියෙනවා. අපි නම් කන්න කැමතිම ටෙම්පුරා මෙගුරෝ සැමන් කියන සුෂි වර්ග. ඉතින් මේ රෙස්ටුරන්ට් එකේ සාමාන්‍යයෙන් yen 110 ඉඳන් yen 400 දක්වා වගේ ප්ලේට් තියෙනවා. ඊට අමතරව ඩෙසර්ට් කන්න කැමති නම් උදෝන් වර්ග වගේත් වෙනම ඕඩර් කරලා ගන්න පුළුවන්. ඉතින් අපි දිගටම සුෂි වර්ග ඕඩර් කරා. මොකද සුෂි එන්න ටිකක් පරක්කුයි. එනකන් ඉතින් අපි එකින් එක සුෂි වර්ග ඕඩර් කරා. ඔන්න දැන් එනවා අපේ පළවෙනි සුෂි එක. ඉතින් සුෂි කන්න ඕනේ නම් ජපානයට එන්න ඕනේ. ගොඩාක් රස සුෂි වර්ග තියෙන්නේ ජපානයේ. ඉතින් අපි සුෂි ගැන චුට්ටක් බැලුවොත් සුෂි කියන වචනය හැදිලා තියෙන සූ සහ මිෂි කියන වචන දෙක එකතු වෙලා ජපානයේ මුලින්ම ඒ කියන්නේ වී අස්වැද්දීම කරනකොට තමයි මේ සුෂි කියන කෑම වර්ගය හදන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මාළු ප්‍රිසර්වේටිව් කියන්නේ මාළු කල් තියා ගැනීමේ ක්‍රමයක් එක්ක තමයි මේ සුෂි කියන කෑම වර්ගය හදන්න පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මේ සුෂි කනකොට එක එක සෝස් වර්ග භාවිතා කරනවා. ඉතින් හෂාන් නම් කැමති වසබිත් එක්ක කන්න. වසබි හරිම සැරයි. මම නම් වසබිත් එක්ක කන්න කැමති නෑ. මොකද ඇත්තටම ගොඩක් සැරයි වසබි. ඒත් එයා නම් ඉතින් හැමදාම වසබිත් එක්ක සුෂි try කරනවා. ඉතින් ඇත්තටම අපි සුෂි වර්ග දිගටම ඕඩර් කරා. මොකද සුෂි වර්ග එනවා හරිම අඩුයි. ඒ කියන්නේ ටේබල් එකේට එන්න ගොඩක් වෙලා යනවා ඕඩර් කරාම. ඉතින් වැඩිපුරත් එක්ක අපි සුෂි වර්ග එතකොට ඕඩර් කරනවා. සුෂි ඉතින් හෂි එකෙන් කන්න ගියාම තමයි චුට්ටක් අමාරු මට. ඇත්තටම ඉස්සර නම් සුෂි කන්න කැමතිම නෑ. ඒත් ඉතින් හෂාන් කියලා තමයි මම සුෂි කන්න පුරුදු වුණේ. ඇත්තටම හරිම රහයි. ඉතින් සුෂි කන්න ගියාම පොඩි පොඩි අකඩ දැබ්බවලුත් වෙනවා. මේ වගේ එකක් තමයි මට මේ. ඉතින් එදා අපේ නිවාඩු දවසක් වුණු හින්දා අපි එදා සුෂි රෙස්ටුරන්ට් එකට ගිහින් සුෂි කාලා තවත් පොඩි ගමන් ටිකක් තිබිලා ඒවත් ගිහිල්ලා අපි ගෙදර ආවා. ඉතින් මේ විදිහට තමයි අපි සුෂි ඕඩර් කරලා සුෂි කෑවේ. ඉතින් ඔයාලත් ජපානයේ තියෙන විවිධ රෙස්ටුරන්ට් වර්ග තියෙනවා. සුෂිරෝ, සුෂි හම සුෂි එක. ඒ වගේ සුෂි කියන්නේ ජපානයේ ඕනම රෙස්ටුරන්ට් එකක් කරන කෑමක්. ඉතින් ගොඩක් තැන් වලින් අපිට මේ සුෂි කන්න පුළුවන් ජපානයේ තියෙන රෙස්ටුරන්ට් වලින්. ඉතින් ඊට පස්සේ අපේ කයිකේ එක තිබුණේ. අපි අපේ ගාන ගෙවලා එදා දවසේ මේ විදිහට ගත කරා. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න අපිත් එක්ක හැමදාම ආටෝප channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. Everywhere I go, you'll be fine.